හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට කඩු ගන්නාවේ සිද්ධිය නිසා මට ඔයාලට පුංචි දෙයක් කියන්න හිතුණා. ඇත්තටම අපේ ජීවිතෙත් හරියට අහස වගේ. කොයි වෙලාවෙත් අද වැස්සක් එයිද? කොයි වෙලාවෙ සුළි සුළඟක් එයිද? කොයි වෙලාවෙ නියඟයක් එයිද? ඒ කිසි දෙයක් හිතාගන්න බෑ. ජීවිතෙත් හරියට ඒ වගේ නේද යාළුවනේ? පොඩ්ඩක් හිතලා බලන්න. මේ මොහොතේ අපි උඩට ගන්න හුස්ම පහළට වැටෙනකම් ෂුවර් නැති ජීවිතයක් අපිට තියෙන්නේ. ඒ නිසා මම නම් කියන්නේ අපි ජීවත් වෙන මේ මොහොතේ තමන්ටත් අනුන්ටත් යහපතක්ම හිතන්න ඕනේ. යහපත් දෙයක් කරන්න ඕනේ. උඩට ගන්න හුස්ම පහළට හෙළන තරම්වත් විශ්වාසයක් නැති ජීවිතයක් වෙනුවෙන් අපි ඇයි අපරාධ කරන්නේ? ඇයි අනිත් අයට කුහකකම් කරන්නේ? ඒක හින්දා තමන්ට පුළුවන් විදියට පුංචිම දෙයකින් හරි අනිත් අයට යහපතක් කරන්න ඕනේ. යහපතක් හිතන්න ඕනේ. මේ විශ්වාස නැති ජීවිතයේ ගෙවෙන මේ මොහොතේ තමන් සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඊළඟ තප්පරේ ෂණයකින් අපේ මේ හැම දෙයක්ම උඩු යටිකුරු වෙලා හැම දෙයක්ම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ හිතින් යහපත් දේවල් හිතන්න. යහපත් දේවල් කරන්න. කාටවත් වෛර කර තරහෙන් පුපුර තමන්ගේ හිත කිලිටි කරගන්න එපා. මොකද මේ ඊළඟ තප්පරේ අපි ජීවත් වෙයිද නැද්ද මොන විනාශයක් වෙයිද කියලා හිතාගන්න බෑ. පොඩ්ඩක් හිතලා බලන්න. මං කියන්නේ ඇත්තද බොරුද කියලා. මං කියන දේ ඇත්ත නම් ඔයාලගේ අදහස් දාලම යන්න මෙතන. බොහොම ස්තුතියි යාළුවනේ.